ආදරණීය දරුවනේ, අව මැත්ස් ටීචර් YouTube චැනලය සමග සම්බන්ධ වන ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. පාසල් නිවාඩු කාලයේ ඔබට අතපසු වන ගණිතය පාඩම් ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම. පළමු වාරයට අදාළ පාඩම් පුතාලා මේ වෙනකොටත් ඉගෙනගෙන අවසන් කරලා ඇතයි කියලා මම හිතනවා. එබැවින් අපි දෙවෙනි වාරයේ පළමු ඒකකයේ සිට ඉගෙනීම ආරම්භ කරමු. දෙවෙනි වාරයේ පළමු ඒකකය පිළිබඳව ඉගෙන ගැනීමටයි ඔබ මේ සූදානම් වී සිටින්නේ. මෙහිදී ලබා දෙන සටහන් ඔබගේ සටහන් පොතක සටහන් කරගනිමින් මා සමග සම්බන්ධ වෙනවා නම් මේ වඩාත් ඵලදායී වනු ඇතැයි මම හිතනවා. ඒ වගේම තව දෙයක්. අප මින් ඉදිරියට පළ කරන පාඩම් පිළිබඳව දැන ගැනීම සඳහා our maths teacher YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ පාඩම් ඔබ වෙත හැකි ඉක්මනින් ළඟා කර ගැනීම සඳහා අසල ඇති bell icon එක ක්ලික් කරන්න. තවත් ඔබ වැනිම දරුවන්ට දැන ගැනීම සඳහා වීඩියෝ වලට like කර share කරන්නත් අමතක කරන්න එපා. අපගේ දෙවන වාරයේ පළමු ඒකකය භාග. අද අපි ඉගෙන ගන්න හදන්නේ භාග හැඳින්වීම පිළිබඳව. පුතාලා කලිනුත් ඉගෙනගෙන තියෙන්නේ භාගයක් කියන්නේ මොකක්ද කියලා. අපි නැවත මතක් කරගනිමු. සමාන කොටස් වලට බෙදන ලද සම්පූර්ණ එකකින් නැතහොත් ඒකකයකින් යම් කිසි කොටසක් භාගයක් ලෙස හඳුන්වනවා. උදාහරණයක් විදියට අපි හිතමු අපේ ගෙදරට කේක් ගෙඩියක් ගෙනාවා. ඒ කේක් ගෙඩිය සමාන කොටස් 6කට බෙදුවා. ඒකෙන් අපි එක් කොටසක් සලකමු. එක් කොටසක් සැලකුවහම අපිට ඒක මෙන්න මේ ආකාරයට සටහන් කරන්න පුළුවන්. ඒක පුතේ අපි කියවන්නේ 6න් 1 කියලා. මෙහිදී සමානව බෙදපු මුළු කොටස් ගණන ඉරට පහලින් ලියනවා. ඒ වගේම සලකා බලන ලබන කොටස් ගණන ඉරට ඉහළින් ලියනවා. අපි තවත් උදාහරණයක් බලමු. අපි හිතමු කේක් ගෙඩියක් සමාන කොටස් දෙකකට බෙදුවා. ඉන් එක් කොටසක් සැලකුවම අපිට ඒක ලියන්න පුළුවන් මෙන්න මේ විදියට. එතකොට අපි මේ භාග සංඛ්‍යාව කියවන්නේ 2න් 1 කියලා. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මේකට කියනවා පුතාලට අහලා හොඳට හුරු පුරුදු ඇති භාගය කියලා. අපි මේක කියවන්නේ භාගය. මේක ලියපු විදිය හොඳින් බලන්න. භාගය කියන්නේ භාගයක්. තවත් නිදසුනක් බලමු. කේක් ගෙඩියක් සමාන කොටස් 4කට බෙදලා අපි ඒකෙන් එක් කොටසක් සලකමු. ඒකත් අපිට මෙන්න මේ විදියට සටහන් කරන්න පුළුවන්. ඒක අපි කියවනු ලබන්නේ 4න් 1. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි කියවනවා මේකට කාල කියලා. තවත් නිදසුනක් ගත්තොත් අපි හිතමු මේ තියෙන්නේ පීසා එකක්. මේක සමාන කොටස් 4කට බෙදලා ඒකෙන් කොටස් 3ක් සලකමු. අපිට ඒක මෙන්න මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. අපි මේක කියවන්නේ 4න් 3. එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේදී පුතාලා අහලා තියෙනවද? 3 කාල කියලා. 3 කාල කියන්නේ 4න් 3ටම තමයි. මම හිතනවා දැන් පුතාලට භාගයක් කියන්නේ මොකක්ද කියලා හොඳින් අවබෝධ වෙන්න ඇති. අපි ගැටලුවකට පිළිතුරු ලියලා බලමු. පහත දී ඇති රූපවල පාට කළ කොටස භාගයක් ලෙස දක්වන්න. දැන් අපි හදන්නේ තත්ත්‍ය භාග කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න. මේ තත්ත්‍ය භාග වලටම තමයි පුතේ නියම භාග කියලා කියන්නේ. එකට වඩා කුඩා, බිඳුවට වඩා විශාල භාග අපි කියනවා තත්ත්‍ය භාග කියලා. මෙන්න මේ වගේ නිදසුන් අපිට ගන්න පුළුවන්. 2න් 1, 3න් 2, 7න් 5, 10න් 9. පුතාලට පේනවා ඇති මෙතන තියෙන මේ සියලුම භාග සංඛ්‍යා එකට වඩා අඩුයි. බිඳුවට වඩා වැඩි. දැන් පුතාලට දෙනවා මම පසු වැඩක්. පුතාලා හැමෝගෙම ළඟ ගණිතයේ පෙළපොත තියෙනව නේද? පෙළපොතේ 9 අභ්‍යාසය සඳහා පිළිතුරු සපයන්න. මේ එකකේ පළමු පාඩම මෙතනින් අවසන් කරනවා. ඊළඟ පාඩම් අපගේ channelයෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න. අප යොමු කරන පාඩම් පිළිබඳව ඇතිවන ගැටලු පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම මෙවැනි පාඩම් ඔබ වෙත ගෙන්වා ගන්න
our Maths Teacher YouTube channel subscribe කරන්න. අප වීඩියෝවක් යොමු කළ සැනින් ඒ බව දැනගන්න අසල ඇති බෙල් අයිකනය ක්ලික් කරන්න. ඔබ ඉගෙනගත් දේ ඔබ වැනිම දරුවන්ට දැන ගැනීමට මෙම වීඩියෝව ලයික් කර ෂෙයා කරන්න. ස්තුතියි.